හොඳයි. අද අපි ඉගෙන ගන්න යන්නේ නියත පරිමා වායු උෂ්ණත්වමානය ගැන. මේ නියත පරිමා වායු උෂ්ණත්වමානය විද්‍යාගාරයේදී හදා ගන්න පුළුවන්. ඒ සඳහා B වගේ මෙන්න මේ ආකාරයේ වීදුරු සැකස්මක් සකස් කර ගන්නවා. මේ කොටසට මේක U නලය වගේ කොටසක් මේකට රසදිය දා ගන්න පුළුවන්. මෙහිදී ඇතුලේ වාතය, හයිඩ්‍රජන් වායුව, නයිට්‍රජන් වායුව නැත්නම් හීලියම් වායුව යොදා ගන්න පුළුවන්. මෙහිදී සිද්ධ වෙන දේ තමයි මේ ජල භාජනය රත් කරපුවාම ඒ ජලයේ තියෙන තාපය මේ වාතයට යනවා. වායුව රත් වෙනවා. වායුව රත් වුණාම එතන ප්‍රසාරණය වුණාම පරිමාව වැඩි වෙනවා. ඒකේ පරිමාව වැඩි වුණාම මේ තියෙන රසදිය කඳ පහළට බහිනවා. මේ පැත්තේ රසදිය කඳ පහළට බැස්ස කියන්නේ මේ පැත්තේ රසදිය කඳ ඉහළට යනවා. අපි ඒක ලක්ෂයක් සලකන නිසා මෙන්න මේ බාහුව සීරු මාරු කරලා නැවත මේ එකම මට්ටමකට මේ පැත්තේ රසදිය කඳ සකස් කරගන්න පුළුවන්. එහෙම සකස් කරගත්තට පස්සේ පිටිපස්සේ පරිමාණයක් දාලා මෙන්න මේ H උස මැන ගන්න පුළුවන්. එහෙනම් එක එක උෂ්ණත්ව සඳහා මේ H අගයන් ලබා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා එකම මට්ටමේදී පීඩන සමානයි. එතකොට මෙහිදී මෙතන පීඩනය ගත්තොත් එතන ක්‍රියා කරන්නේ ෆයි කියන වායුගෝල පීඩනය සහ මෙන්න මේ H අගය නිසා ඇතිවෙන H රසදිය කඳේ උස නිසා ඇතිවෙන H rho G කියන ද්‍රව කඳේ පීඩනය. එහෙනම් තීටා අගයන් සඳහා අපිට පීඩනය ලියන්න පුළුවන් H rho රසදිය වල ඝනත්වය H rho G ධන ෆයි කියන වායුගෝලීය පීඩනය. එතකොට අපිට ඊළඟට මෙතන සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව සඳහා මෙන්න මේ වගේ අගයක් ගන්න පුළුවන් H බිඳුව rho G ධන වායුගෝලීය පීඩනය. ඊට අමතරව මෙතෙන්ද නටන උෂ්ණත්වය නැත්නම් ජලයේ නටන උෂ්ණත්වය සඳහා ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 100 සඳහා මේ වගේ H උස් අගයක් ලබා ගන්න පුළුවන්. ඒක මම X100 කියලා දානවා. X100 rho G ධන වායුගෝල පීඩනය. එහෙනම් මෙතන පහළ අචල ලක්ෂය මේ අගය අරගෙන ඉහළ අචල ලක්ෂය සඳහා මේ අගය අරගෙන උෂ්ණත්ව පරිමාණයක් සකස් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු නියත පරිමා වායු උෂ්ණත්වමානයේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා. මේකේ තියෙන ලොකුම ප්‍රයෝජනය තමයි මේකේ තියෙනවා ලොකු උෂ්ණත්ව පරාසයක්. සෙන්ටිග්‍රේඩ් අංශක -270 ඉඳන් 1500 දක්වා මැන ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් උෂ්ණත්ව මානත් එක්ක බලද්දී මෙයාගේ සංවේදීතාවය වැඩි. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 1කින් ඉහළ නැංවද්දී මෙතන සිදුවන පරිමාවේ වෙනස් වීමත් වැඩි. ඒ වගේම තමයි අපි දන්නවා ද්‍රව හීලියම් ද්‍රව බවට පත් වෙන්නේ කෙල්වින් 1 වගේ ඉතාමත් අඩු උෂ්ණත්වවලදී. මෙන්න මේ බල්බය සඳහා ද්‍රව හීලියම් වායුව යොදාගත්තොත් අපිට අන්න ඒ උෂ්ණත්ව මැන ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන ප්‍රධාන අවාසිය තමයි අනිත් උෂ්ණත්වමාන වගේ එහා මෙහා ගෙන යාම අපහසුයි. ඒ වගේම තමයි මේක අපි එක් උෂ්ණත්වය අපිට කෙලින්ම කියව ගන්න බෑ. මොකද මෙතන රසදිය කඳ සීරු මාරු කිරීමක් සිදු කරන්න වෙන නිසා. ඉතින් ඔන්න ඔය වගේ අවාසිත් ප්‍රයෝජනක් තියෙනවා මේ නියත පරිමා වායු උෂ්ණත්වමානයේ.